අද අපි උදේ කල්පිටියෙන් ආරම්භ කළා. අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කල්පිටිය ප්‍රාදේශ සභාවෙන් අපි ජයග්‍රහණය කළා. අනතුරුව තමයි පුත්තල මහනගර සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා පත් කරන ඡන්දය පැවැත්වුණේ. විශේෂයෙන්ම අපි කියන්න සතුටුයි. විශේෂයෙන්ම අපි පුත්තලම මහනගර සභාව සඳහා ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයාගේ නම අපි යෝජනා කරනකොට කිසිම කෙනෙක් ඒ සඳහා විරුද්ධත්වයක් දැක්ුවේ නැහැ. ඒ නිසා පුත්තලම දේශපාලන ඉතිහාසෙත් වෙනස් කළ රටේ දේශපාලනයට අලුත් අත්දැකීම් එකතු කරමින් විශේෂම ජාතික ජනබලවේගය පුත්තල මහනගර සභාවට ඉදිරිපත් කරපු අපේක්ෂකයා නිතරම ජයග්‍රහණය කරපු තැනක් විදිහට මේක ඉතිහාසගත වෙනවා පුත්තලම මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ මේ ජයග්‍රහණය. ඉතාමත්ම සතුටුයි. මොකද මේ අපේ රට ගොඩනගන්න ජාතික සමගිය අත්‍යවශ්‍ය කාරණයක්. අපි දන්නවා මෙතෙක් බාලයේ හිටපු පාලකයෝ හැමදාමත් බලයට එන්න ජාතිවාදය තමයි ඇවිස්සුවේ. ඉන්න අනතුරු ඒක තමයි පවත්වාගෙන ගිය දිගටම. අපේ රට හදන්න ඕන, ගොඩනගන්න ඕන. ඒකට තමයි අවස්ථා තුනකදී මෑත කාලේ අපේ රටේ ජනතාව ජනවරමක් දුන්නේ. මේ රට ගොඩනගනවා නම් අනිවාර්යයෙන්ම ජාතික සමගිය නැතුව මේ රට ගොඩනගන්න බෑ. ඒ නිසා පුත්තලමෙන් අපිට හැමදාම ලැබෙන මැතිවරණ ජයග්‍රහණ කියලා කියන්නේ ඒවා ජනතාවගේ ජයග්‍රහණ නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකතු වෙලා ලබාගත ජයග්‍රහණ විදිහට තමයි මේ පුත්තලම අපේ රටේ දේශපාලනයට අලුත් අත්දැකීම් එකතු කරමින් අලුත් ආදර්ශයන් දෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේක විශිෂ්ට ජයග්‍රහණයක් අපිට මේ රට ගොඩනැගීමේ පැත්තෙන් හිතපුවාම